ආයිබෝන් හැමෝටම ඉතින් ඔයාලා හැමෝම වගේ AI use කරලා images generate කරලා ඇතිනේ. ඉතින් ඔයාලා කවදා හරි හොයලා තියෙනවද කොහොමද මේ AI වලින් image එක generate වෙන්නේ කියලා? ඉතින් මේක ගැන අද අපි පොඩ්ඩක් සරලව බලමු. සාමාන්‍යයෙන් මේ software engineers ලට developers ලට AI use කරන අයට මේක interesting. ඒ හින්දා වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම සාමාන්‍යයෙන් හොඳ resolution එකක් තියෙන image එකක් අපිට AI වලින් generate කරගන්න එක ලේසි වැඩක් නෙමෙයි. අපිට මේ tool එකෙන් image එක නිකම්ම පෙන්නුවට මේක ඇතුලේ මේ ලොකු process එකක් තියෙනවා. ඉතින් මේ image generation වලට සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ variational auto encoding කියන neural networks. මේ neural networks වලදී AI model එකක් train වෙන්නේ සාමාන්‍ය මේ images real images පාවිච්චි කළාම තමයි. හැබැයි මෙතනදී මේ images compress වෙනවා සාමාන්‍යයෙන් 8 ගුණයක් විතර කුඩා sizes වල grid වගේ units වලට. එතකොට මේ units වලට අපි කියනවා මේ latents කියලා. ඉතින් මේවායේ ඇත්තටම මේ structure එක තමයි තියෙන්නේ. image එකේ mainly තියෙන structure එක. ඉතින් මේ වගේ latents වලට ඒ latents වල තියෙන දේවල් ඔක්කොම පේන්නේ නැති වෙනකම් ඒවා අඳුර ගන්න බැරි වෙනකම් මේවට noises add වෙන එක තමයි මේ training එක කියලා අපි කියන්නේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ model එක predict කරන්නේ noises කියලා. එතකොට යම් level එකක තියෙන latent එකක් දුන්නාට පස්සේ ඒ level එකට අදාළ noise එක මේ model එක predict කරන්න ඕනේ. හරි ඒක පොඩ්ඩක් පැත්තකින් තියන්නකෝ. දැන් හිතන්න අපි දැන් image එකක් generate කරන්න tool එකකට ගිහිල්ලා prompt එකක් දෙනවා. මේ prompt එක මුලින්ම යන්නේ text encode එකකට. text encoders විදිහට කොමල් use වෙනවා T5 clips වගේ ඒවා. මේ වගේ text encode එකකින් ඔයාගේ prompt එක අරගෙන embedding එකක් විදිහට convert කරනවා. මේ කියන්නේ ඔයාගේ prompt එක represent කරන numbers list එකක්. මේ embedding එක තමයි ඔයාගේ image එක generate වෙන්න ඕන විදිහට අදාළ step by step guidance එක දෙන්නේ. හරිද? ඊට පස්සේ ඔන්න image එක generate වෙන්න පටන් ගන්නවා. මේ මෙතනදී මේකට පාවිච්චි වෙන්නේ අර කිසිම දෙයක් අඳුර ගන්න බැරි noises ගොඩාක් add වෙච්ච latent එක. මේ latent එක තමයි ඔයාගේ image එක විදිහට convert වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ denoising part එකේදී ඔයාගේ මේ latent එකේ එක් level එකට අදාළව noise එක predict කරලා මේ noise එක remove කරන එක තමයි වෙන්නේ. ඉතින් මේක repetitions කීපයක් වෙනවා. වට කීපයක් සිද්ධ වෙනවා. සාමාන්‍ය වට 20ක් 50ක් අතර තමයි commonly යන්නේ. හැබැයි මේ වට ගන්න තීරණය කරන්න වෙනම sampler algorithms තියෙනවා DDIM Euler වගේ. මෙතන වෙන වැදගත්ම දේ තමයි මේ denoising part එක, denoising process එක ඔයාගේ text embedding එකත් එක්ක align වෙනවද කියලාත් මෙතනදී check වෙනවා. ඒ වගේම ගොඩක් tools මේ CFG classifier free guidance කියලා ටෙක්නික් එකක් පාවිච්චි කරනවා. මේකෙදි වෙන්නේ ඔයාගේ මේ noise prediction එක text prompt එකත් එක්ක එක පැත්තකින් වෙනවා. අනිත් පැත්තේ noise prediction එක text prompt එක නැතුව වෙනවා. ඊට පස්සේ මේ දෙකේ difference එකෙන් තීරණය කරනවා ඔයාගේ image එක ඔයාගේ prompt එක අනුව මොන විදියටද generate වෙන්න ඕනි කියලා. ඒ direction එක තීරණය කරනවා. ඊට පස්සේ කොහොම හරි අවසානයේ ඔයාට clean latent එකක් බලා ගන්න පුළුවන්. මේක ඉතින් size එක පොඩි අර unit එකනේ. මේක ඊට පස්සේ decoding algorithm එකෙන් expand කරනවා full resolution RGB pixels තියෙන image එකක් විදිහට. ඊට පස්සේ ඒක ඔයාලට download කරගන්න හරි මොකක් හරි